මුලින් කිව්වේ. මං ඊයේ සිටියම චුට්ටක් බලන්න. කුවේට් කියන්නේ පොඩ අම්මත් එක්ක තියෙනවා ගරුදුර ඔෆිස් එක. කියලා. එතකොට අර වගේ නෑ නේද? කෝච්චියක්. දුන්නේ සේවයක් නෑ. මාළදිවයින පොඩි පුතා දූපත් තියෙන්නේ නේ. ඒක තමයි. ඔව්. භූතානේ පුරාම තියෙන්නේ කඳුනේ. කඳුවල කොහෙද කෝච්චිය? කුවේට් කියන්නේ චූටි රටක්. ඒක තමයි. මට මතකයක් තිබ්බ මං ඊයේ සිටියම චුට්ටක් බලන්න. බලන්න. නෑ කුවේට් කියන්නේ පොඩ අම්මත් එක්ක තියෙනවා ගරුදුර ඔෆිස් එක. කියලා. අම්මේ මෙයා ගෙදරදිත් මෙහෙම නේද? ඔය වගේ තමයි සර්. මට අම්මා ඇත්ත කියන්නේ. හැබැයි ඉතින් වැරදි කියලා ලොකු වැරදි කරන්නේ නැහැ. ඔය පේපර් එකකට උත්තර ලියලා ලකුණු අඩු වුණොත් තමයි ඔය වගේ සාධාරණීකරණය කරන්න ඉතින්. ඔය ලොකු වැරදි පොඩි වැරදි කියලා જાතියක් තියෙනවද? වැරද්දක් කිව්වම මහා පරිමාණයේ ඝාතනයක් වගේ වැරදිනේ. එතකොට අපි ලොකු වැරද්දක්. නිකන් කූඹියෙක් මරුවම ඝාතනයක් තමයි චූටි වැරද්ද. ඇත්තටම කවුද බනිස් මාමා? බනිස් මම දන්නේ. විජයානන්ද විජයානන්ද දහනායක මම. එතකොට බද්දුන් පියා දඩ්ඩි සේනාන. ඒක තමයි මම මුලින් කිව්වේ. ඩී.එස්. සේනානායක දඩ්ඩි සේනානායක. අම්මා මං කිව්වේ එක හරියද අම්මා? පේනවනේ. වැරදුනහම ඒ වැරද්ද මම හිතුවේ මම දන්නවා. මම කියන්න හිටියේ මේ තා පොඩ්ඩක් හිටියනම් මං කියනවා. ඉතින් ඒක තමයි ඒ බද්දුන් පියා එයා තමයි. ඔව් ඉතින් මම මුලින්ම කිව්වා ඩී.එස්. අර මාමත් මං දන්නවා මේ මාමත් දන්නවා. මම නොදන්න දෙයක් නෑ.